ළමා කාලෙම ධර්මය අල්ල ගන්න පුළුවන් නම් පෙර මහා පින්වන්ත පාරමී ඇති පින්වන්තයෙක්. තරුණ කාලෙම ධර්මය අල්ලගෙන අකුසල් වලින් වැළකීලා ධර්මයට යන්න පුළුවන් නම් පෙර සසර මහා පින් ඇති පෙර සසරේ පවා පින් වඩපු කුසල් වඩපු පින්වන්තයෙක්. මැදි වයසේ හරි ධර්මය අල්ලන්න පුළුවන් නම් ඒ සංසාර පින මතු කරගන්න පුළුවන් පින්වන්ත කෙනෙක්. ඒ නිසා වයසට ගිහිල්ලා හරි මේ බණ ටික දැන් සමහරවිට අද මේ බණ ඇහෙනකොට ජීවිතේ ගොඩක් වරදින්න ඕන තැන් වැරදිලා දැන් හිතෙන්න පුළුවන් දැන් ඉතින් අපිට කරගන්න දෙයක් නැහැ කාලයක් නැහැ. සමහරව හිතනවා දැන් ඉතින් වරදින්න ඕන ඔක්කොම වැරදිලා ඉවරයි. නහයට උඩින් අඟලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි. ඒ නිසා ඔය ඉන්න විදිහටම ඉඳලා මැරිලා යනවා. අන්න එහෙම හිතාගෙන ඉන්නවා. ඒ නිසා ඔබේ ජීවිතේ ධර්මය අල්ලන්න ගන්න උත්සාහය අතහරින්න එපා. සිහිය තියෙනවා. ඒකයි වැදගත්ම දේ. සිහි නුවණ දැන් සිහිය විකෘති වෙලා නම් කරන්න දෙයක් නැහැ. සිහි නුවණ තියෙනවා නම් මේ කියන දේ තේරෙනවා නම් ධර්මය අල්ලන්න අවශ්‍ය කරුණු තුනක් තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය, සම්පජාන කියන්නේ නුවණ, සතිමා කියන්නේ හොඳ සිහිය. ඔන්න ඔය කරුණු තුන තියෙනවා නම් අකුසල් යටපත් කරලා කුසලයක හිත පිහිටවන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට මේ වේදල්ල සාකච්ඡාවේදී අපි පෙන්නලා දෙන වැදගත්ම දේ තමයි ඔබ ධර්මය අල්ල ගන්නවා කොහොම හරි ගැලවෙනවා මේ අපායෙන් බේරෙනවා සුගතියක යනවා බුද්ධ ශාසනයෙන් මම ප්‍රයෝජනයක් ගන්නවා කියන උත්සාහය අතහරින්න නම් එපා. කොච්චර වැරදුනත් වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්න. 100 සැරයක් වැටුණත් 101 වෙනි වතාවේ හරි ධර්මයේ පැත්තට නැගිටින්න. සමාජෙ මොකක්ද කියන්නේ? මිනිස්සු මොනවද අපිට කියන්නේ? සමහරට කිය ආන් අර පව්කාරයා දැන් සුදු වැඳගෙන පන්සලේ එහෙම කියනවා. අපි දන්නේ නැද්ද ඔය මිනිහාගේ හැටි? කරනකම් කරේ පව්කම් අන්න දැන් උපාසකයා වෙලා. ඉතින් හොඳයි නේ මිනිස්සයා පව්කම් කරපු මිනිස්සයා ඒව අතහැරලා උපාසකෙක් වෙලා පන්සලට එනවා නම් කොච්චර දෙයක්ද? ඒ නිසා කෙනෙක් ධර්මයට යොමු වෙනකොට අඩුම ගානේ එක දවසකට හරි පන්සලට ඇවිල්ලා යනවනම් ඒක අගය කරන්න ඕනේ. ඔහු කොහොම හරි මේ පන්සලට ගන්න උත්සාහ ගන්න ඕනේ. ඒ නිසා දැන් සුදු ඇඳගෙන නිතර එන බණ අහන මල් වට්ටියක් අරගෙන හැම වෙලෙම සද්ධාවෙන් එන කෙනා ගැන අපිට අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඇයි එයා ධර්මයට යොමු වෙච්ච කෙනෙක්. එයා ගෙදර හිටියත් බණ අහනවා. එයා සද්ධාවන්ත. එයා පින්කම් හොය යනවා. හැබැයි ඔය අතරේ අපි ගමු කෙනෙක් කියනවා හරි පිළිවෙලකට ඇඳුමක් ඇඳලා නැහැ. එක්කෝ කනේ, නහයේ, කටේ හැමතැනම කරාඹු එල්ලගෙන කොණ්ඩෙත් එක එක විදියට පාට කරලා සමහරලාවට මූණේ ඉඳන් බෙල්ලේ ඉඳන් ඇඟ පුරාම පච්ච ගහගෙන සමහරලාවට තරුණයෙක් කෙනවා එයා නිකන් සමාජයේ මිනිස්සු දැක්කත් එයා ගැන ලොකු ප්‍රසාදයක් නැති කෙනෙක්. හැබැයි අපි හිතමු එහෙම කෙනෙක් පන්සලට එනවා කියලා පොයි දවසක හරි එන්නෙත් බයෙන්. මං වගේ කෙනෙක් ආවහම මිනිස්සු මන් දිහා මොන විදියට බලයිද? මාව ප්‍රතික්ෂේප කරයිද? අන්නේ වැනි කෙනෙක් පන්සලට ආවහම අපි විශේෂයෙන් hina වෙලා කතා කරලා පුතේ එන්න කියලා ආදරෙන් කතා කරලා ඒ දරුවව ධර්මයට යොමු කරගන්න දක්ෂ වෙන්න. අන්න යාව තමයි ධර්මයට ගන්න ඕනේ. එයාට මේ පන්සල කියන්නේ ධර්මයේ හැසිරෙන්න සුදුසු තැනක්. ඔයා වගේ අයට තමයි ධර්මයට ඇවිල්ලා නිවැරදි වෙන්න මේ තැන් තියෙන්නේ කියලා. ඒ වගේ අයව එනකොට මා ওই වගේ කොට කලිසම් ඇඳගෙන ඉන්නේ. ආයි පැත්ත පලාතේ එන්නේ. ඒත් කාගේ හරි මේ බෞද්ධ අම්මා තාත්තා කෙනෙක්ගේ පවුලක නොමග ගිය දරුවෙක්. ඒ දරුවව කොහොම හරි ධර්මයට ගන්න. ඒ දරුවව කොහොම හරි ධර්මයට යොමු කරගන්න උපක්‍රමශීලීව අපි දක්ෂ වෙන්න ඕන. ඊට පස්සේ ඒ දරුවා දන්නවා මං පන්සලට අඳින්නේ මොකක්ද? මගේ මේ තියෙන ටික දවසක් අපි ආපු ගමන් එයාට සීලයක පිළිහිටලා ඕ අඳින්න එපා. ආයි මේ පැත්ත පලාත එන්න එපා. කොහොමද පන්සල් එන්නේ? එහෙම නෙමෙයි. එයාට බණ අහන්න ධර්මයට යොමු කරනකොට ඒ දරුවටම තේරෙනවා මම මේ ඉන්න විදිහ වැරදි. ටික දවසක් යනකොට බණ අහගෙන යනකොට අර කරාඹු එල්ලගෙන ඉන්නේව තමන්ම හිමීම කවුරුත් කියන්න ඕනේ. එයාටම තේරෙනවා මේක වැරදි, මේක හරි නෑ. මම සිල්වත් වෙනවා, මම අඩුපාඩු හදා ගන්න ඕනේ, මම බණ අහ ගන්න ඕනේ. එයාම ජීවිතේ ධර්මයේ කරා හදාගෙන ධර්මයට යොමු වෙනවා. ඉතින් ඒ වගේ යොමු වෙච්ච අය සමහරලාට මත් කුඩු මත්ද්‍රව්‍ය වලින් නොමග ගිහිලා ජීවිතේ අන්තයට වැටිච්ච අය අද පැවිදි වෙලා හොඳට බණ භාවනා කරගෙන ಗುಣධර්ම වඩාගෙන පින්ඩපාතේ ගිහිල්ලා කැලෑවල ආරණ්‍යවල පුදුම වීරිය වඩන ස්වාමින් වහන්සේලා අතර එහෙමයි ඉන්නවා.
ඒ නිසා ජීවිතේ බාහිරින් බලලා පිටින් බලලා පුද්ගල චරිත නිගමනය කරලා මිනිස්සුන්ට ගරහන්න එපා. සමහර වෙලාවට ඔබට කලින් ධර්මය අවබෝධ කරගන්න පින්වන්ත කෙනෙක් වෙන්න පුළුවන් ඒ කෙනා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල මහා දරුණු අපරාධකාරයෝ කියපු අය දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වුණා.